පහුගිය සති කිහිපේ මම ගොඩාක් කාර්යබහුල වුණා. ඉතින් ඉක්මනින් හොයාගන්න පුළුවන් එළවලු ටිකයි අලපරිප්පුයි තමයි වැඩිපුර මේ දවස් ටිකේ යුවේ. මේ ජූනි මාසේ අන්තිම දවස් කිහිපය. ෆ්‍රිජ් එකේ ඉතුරු වෙලා තියෙන එළවලු ටිකට මොනවා වෙලාද කියලා හිතන ගමනේ මම කුස්සියට ආවේ. අද දවසේ ගොඩ ගැහුණු ගෙදර වැඩ ටිකත් කරන ගමන් මේ සේරම එළවලු නාස්ති වෙන්න නොදී උයලා තියාගත්ත විදිහ තමයි ඔයාලට කියන්න හිතුවේ. පරිස්සමට ඔතලා තිබුණ හින්දා එළවලු ටික නම් තවම නරක් වෙලා නැහැ. අතු ගෝව කොළ ටික නම් ටිකක් පරණ වෙලා වගේ. තව කල් තියන්න බැරි වෙයි. කරවිල කරලා තිදෙන්න ළඟයි. මේ මෑ කරල් ටිකයි බණ්ඩක්ක කරල් 3යි ළඟ ගෙදරක ආන්ටි කෙනෙක් දුන්නේ ගෙදර හදපුවා කියලා. පීටුයි ඇඹරැල්ල ටිකයි උයන්න වෙලා යන හින්දා තමයි ඔය ඉතුරු වෙලා තියෙන්නේ. මම උයන්න ගේන්නේ ලංකාල. චිප්ස් හදන්න කියලා හිතාගෙන ගෙනාව ඉන්දියන් අල ටිකත් ඔන්න චිප්ස් හදාගන්න බැරි වුණ හින්දා පැලවෙන්න ඇවිත්. මේ දවස්වල එළවලු වල ගණන් එක්ක කිසිම දෙයක් නාස්ති වෙන්න දෙන්න බෑනේ. දවස ගානේ උයන්න හිටියොත් මේ ටික නරක් වෙන්න පුළුවන් හින්දා මීල් ප්ලෑන් එකක් නැතුවම සේරම උයලා තියාගන්නයි මම හිතුවේ. පැහිලා අඩු පොල් ගෙඩියකුත් තිබුණා ඇස්ස ගාවෙන් ටිකක් තෙත් වෙලා. ඒකත් කුරුවල් වෙන්න නොදී වැඩක් ගන්න ඕනේනේ. මේ ගාගත්තේ ඒක. අතු ගෝව කොළ ගොඩක් තියෙන හින්දා ඒක මලව ගන්නත් මේ පැහිලා අඩු පොල් ගෙඩිය හොඳයි. මගේ ළඟ තියෙන ලොකුම කටින් බෝඩ් එකයි හොඳට කැපෙන දුණු කොළ පිහයයි ලං කරගෙන ඔන්න වැඩේ පටන් ගන්නයි හදන්නේ. උයන වෙලාවට අපිට වැඩිම කාලයක් යන්නේ පොල් ගාලා මිරික ගන්න එකටයි ලුණු සුද්ධ කරන එකටයිනේ. ඒ දෙක කලින්ම ඉවර කරගත්තාම හරියම ලේසියි. ඒ හින්දා උයන්න ඕන කරන රතු ලුණු, සුදු ලුණු, පී ලුණු, අමු මිරිස්, කොච්චි, රම්ප කඩපිංච සුද්ධ කරලා සෝදලා කලින්ම ලෑස්ති කරගත්තා. මුලින්ම මේ පැහිලා අඩු පොල් ගෙඩියේ වැඩ ටික ඉවර කරගන්නයි මම හිතුවේ. ගෝව කුල මැල්ලුමට ඕන කරන පොල් ටික වෙන් කරගෙන ලුණු කහ ලුණු මිරිස් එක්ක හොඳට අනලා ගෝව කුලත් එක්ක කලවම් කරලා පැත්තකින් තියාගෙන ඉතුරු පොල් ටිකෙන් පොල් සම්බෝලයක් හැදුවා. පොල් සම්බෝල වලට නම් කියාපු පොල් ගෙඩියක් මේක. ඒකෙන් ටිකක් අද කන්න දෙහි දාලා ගත්තා. ඉතිරි ටික තෙල් දාලා මලවල තියන්නයි හදන්නේ. තෙල් දාපු පොල් සම්බෝලයක් ෆ්‍රිජ් එකේ තියනවා කියන්නේ පරක් වෙලා හැරෙන දවසකට එහෙම හරීම වටිනවා. ඊට පස්සේ මම තව හොඳ පොල් ගෙඩියක් ගාලා අනිත් උයන දේවල් වලට ඇති වෙන්න පොල් කිරි ටික මිරික ගත්තා. අද දවසේ ගෙදර වැඩ ගොඩාක් තියෙනවා. ඒ දේවල් බැලන්ස් කරගෙන කරන ගමන් තමයි මේ කෑම ටිකත් හදන්න ඕනේ. ගොඩාක් භාජන උයන වැඩේට ලං කරගත්තොත් අන්තිමට හොදන්න තියෙන භාජනත් වැඩි වෙනවා. ඒකයි කලින් ගාපු පොල් ගෙඩිය වැඩ ඉවර කරලා කිරිවලට ඕන කරන පොල් ටිකත් ඒ බෝල් එකටම ගෑවේ. ඔන්න පොල් ගෑම නම් ඉවරයි. ගෝව මැල්ලුම මලවන්න කලින් මම අල ටිකක් හින්දලා උයාගන්න ලිපට තියාගත්තා උදේට කෑමට ගන්න. ඒක නම් මම වීඩියෝ කරේ නැහැ. මැල්ලුම මලවන අතර එහා ලිපේ ඉදින්නේ අල කරිය. උදේ කෑමට හින්දපු අල කරියත් එක්ක දෙහි දාපු පොල් සම්බෝල ටික ගත්තා. උදේට කෑම කාලා එද්දි ඔන්න මැල්ලුමයි තෙල් දාපු පොල් සම්බෝල එකයි හොඳට නිවිලා තිබුණා. මේ දෙක ෆ්‍රිජ් එකට ඉක්මනින් දාගත්තා. කල් තියාගන්න උයන දේවල් ගොඩක් වෙලා එළිය තියන්න හොඳ නැති හින්දා. ඒ වලන් ටිකත් හොදලා ගෙදර තිබුණ අනිත් වැඩ ටිකත් ඉවර කරලා දවල්ට උයන ගමන්ම අනිත් එළවලු ටිකත් උයලා තියන්නයි මේ හදන්නේ. එළවලු සේරටම ඕන කරන පොල් කිරි ටිකත් පළවෙනි කිරි දෙවෙනි කිරි දෙකම එකට දාලා ටිකක් උකුවට තමයි හදාගත්තේ. මේ කංකුම් ඊයේ මගේ පාත් තියෙන කැපුවේ. ටිකක් මෝරන්න ඇවිත් මේ ටිකේ මට බලන්න බැරි වුණ හින්දා. ඒ ටික ඊයේම සෝදලා තිබ්බා අද උයන්න ගන්න. කංකුම් කඩලා දවසක් කිරි බහින්න තියලා උයද්දි තමයි රස. කංකුම් ටිකක් ලොකුවට කපා ගත්තේ ගොරක දාලා උකු කිරි ටිකක් දාලා ඇඹුලක් උයාගන්න හිතාගෙන. බීට් වලට අලගෙඩියක් කපලා දැම්ම රස වෙන්න. මේ දෙකම මුලින්ම උයාගන්නේ දවල් කෑමටත් ගන්න හිතාගෙන. මේ උයන දේවල් වල රෙසිපි නම් අද ඔයාලත් එක්ක බෙදා ගන්නෑ වීඩියෝ එක ගොඩාක් දික් වෙන හින්දා. මේ බීට්රූට් උයන විදිහට පොඩ්ඩක්වත් පැණි රස නැහැ. මේ රෙසිපි එක වෙන දවසක කියන්නම්කෝ. මම කිචන් එකට ආව ගමන් රටකජු ටිකක් එයාර් ෆ්‍රයර් එකට දැම්මා. මොකද අද එයාර් ෆ්‍රයර් එකේ බෙද ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඊට කලිනුයි රටකජු බෙදගත්තේ.
මේ වගේ කරන්ට් බඩුවල වැඩ එකටම කරගනිද්දි කරන්ට් එකත් පිරිමැහෙනවා. පැලවීගෙන ආව අලවලින් උදේට ටිකක් කිව්වා. අනිත් ඒවාගෙන් වැඩි කොටසක් පොටේටෝ වෙජස් හදාගන්න විදිහට එයාර් ෆ්‍රයර් එකට දාලා බැදලා තෙල් දාගන්න හදන්නේ. එතකොට ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටස තියාගන්න පුළුවන් ටික දවසක්. බීට් එකයි කංකුන් එකයි ඉදෙන අතරේ අන්තිම අලගෙඩි 2-3ක් කපලා තැම්බෙන්න තිබ්බා රෑට පාන් ටිකක් ටෝස්ට් කරගන්න හිතාගෙන. බීට් එක ඉදිලා ඉවර වෙද්දි එයාර් ෆ්‍රයර් එකට දාපු අල ටිකත් බැදිලා. ලූණු මිරිස් කලින්ම ලෑස්ති කරගත්ත හින්දා උයාගෙන යන්න හරියම පහසුයි. කංකුන් එකත් අඩු ගින්දරේ හිමීට ඉදුණා. ගොරක කෑල්ලක් එහෙම දාලා උකු කිරි ටිකක් දාලා උයන මේ කංකුන් ඇඹුල තෙල් දාන කංකුන් එකට වැඩිය ගොඩාක් රසයි. මේ අතරේ බණ්ඩක්ක කරල් 3ක් මම එයාර් ෆ්‍රයර් එකේම බැදගන්න හිතුවා. මේක නම් හරියම පොඩ්ඩක් වෙයි. ඒත් කමක් නැහැ. කරවිල එකට දාලා සලාද හදාගන්න පුළුවන්නේ. අල ටිකක් තැම්බිලා හින්දා වතුර පෙරලා තියලා එයාර් ෆ්‍රයර් එකට දාපු අල ටිකක් තෙල් දාලා ඉවර කරා. මේ වැඩ අතරේ කරවිල ටික කපලා ලුණු වතුර දාලායි තිබුණේ. ඒ ටික ලුණු මිරිකලා ලෑස්ති කරා ඊළඟට එයාර් ෆ්‍රයර් එකට දාන්න. බණ්ඩක්ක ටික නම් හරියම පොඩ්ඩයි. කරවිල ටික බැදෙනකල් මෑකරල් ටික උයා ගන්න ලිපට තිබ්බා. ඒ වැඩ දෙකම යන අතරේ ඇම්බරෙල්ල ටිකත් සුද්ධ කරගත්තා. බෙදගත්ත කරවිල ටිකයි බණ්ඩක්ක ටිකයි ෆ්‍රිජ් එකට දාලා තිබ්බහම ඕනෙ වෙද්දී එළියෙන් තියලා සීතල ගිහාම ලුණු මිරිස් ලුණු දෙහි දාලා සලාදයක් හදාගන්න පුළුවන්. මේ ඇම්බරෙල්ල බට් ඇම්බරෙල්ල නම් නෙමෙයි. ලොකු ගස්වල හැදෙන එක. ඒ හින්දායි ටිකක් පොඩියට කපා ගත්තේ ඉක්මනින් උයා ගන්න පහසු වෙන්න. ඇම්බරෙල්ල වලට කිරි දාන්න කලින් තෙලට මිරිස් 3-5 දාලා ටිකක් බෙදෙනකොට අනිත් අඩුම කුඩුම ටිකයි ඇම්බරෙල්ල ටිකයි දාලා වහලා විනාඩියක් විතර තිබ්බා. ඒ අතරේ ඔන්න මෑකරල් එකත් හරි. ඇම්බරෙල්ල වලින් පස්සේ වෙන පොල් කිරි ඕන වෙන්නේ නැහැ. කිරි ටිකක් ඉතුරුත් වුණා. ඇම්බරෙල්ල වලට සීනි ටිකක් වැඩිපුර දාගන්න වෙනවා. මේ ගෙඩි වල ටිකක් ඇඹුල් ගතිය වැඩි. මේක අඩු ගින්දරේ හිමිහිට ඉදෙන අතරේ අපි දවල්ට කෑම කෑවා. බීට්රූට් කංකුන් අල තෙල් දාපු එකෙන්ම අද දවල් කෑමටත් ගත්තා. කිචන් එක අස් කරගන්න කලින් රෑ කෑම ටිකත් හදලා තියාගත්තොත් ලේසි හින්දා මේ මහන්සියෙන්ම ඒ වැඩෙත් ඉවර කරගන්නයි හදන්නේ. මේ එළවලු ටික විතරයි ෆ්‍රිජ් එකේ තව ඉතුරු වෙලා තියෙන්නේ. සෑන්ඩ්විච් පාන් ටිකකුත් ෆ්‍රිජ් එකේ තියෙනවා. රෑට පාන් ටික ටෝස්ට් කරලා සුප් එකකුත් හදාගන්නයි හිතුවේ. එළවලු ටික පුංචියටම කපා ගත්තා පාන් වල ෆිලින් එකටත් ගැලපෙන විදිහටම. අද උදේ ඉඳන්ම කන්ටිනියු වැඩ කරපු හින්දා මේ වෙද්දි හොඳටම මහන්සි. කටින් බෝඩ් එකේම සේරම දේවල් කපලා තියාගත්තේ තවත් හොදන්න භාජන වැඩි කරගන්න බැරි හින්දා. ඇම්බරෙල්ල එක ඉස්ම ටිකක් තියෙන්නම ලිප වහගත්තා. මේක හෙට උදේටයි දවල්ටයි කෑමට ගන්න හින්දා ෆ්‍රිජ් එකට නොදා මෙහෙමම තියාගන්නයි හිතුවේ. උදේම ආයෙත් රත් කරද්දී මේ ග්‍රේවි එක අඩු වෙලා තෙල් පෑදෙනවා. තඹගත්ත අලයකින් කෑලි 4ක් අයින් කරලා ඉතුරු ටික පොඩි කරගත්තා ෆිලින් එකේ ටෙම්පරාදුවට දාන්න. අල කෑලි 4ක් තියාගත්තේ සුප් එකට දාන්න. මෙතන අල තියෙන හින්දා සුප් එකට වෙනම අල ගෙඩියක් දාන එක අපරාධනේ. පෙඟෙන්න තිබුණ පරිප්පු මිටත් ප්‍රෙෂර් කුකර් එකට දාලා එළවලු වලිනුත් ටික ටික දාලා තඹපු අල කෑලි 4ක් දාලා සුප් එකට ඕන කරන අනිත් අඩුම කුටුම ටිකක් දාලා තැම්බෙන්න තිබ්බා. ඒ අතර පාන් වලට ෆිලින් එක හදන්න ගත්තා.
එළවලු ටික ටෙම්පරාදු වුණාට පස්සේ බිත්තර එකක් දාලා ඒක ස්ක්‍රැම්බල් වුණාට පස්සේ පොඩි කරගත්ත අල ටික එකතු කරේ. ෆිලින් එකයි සුප් එකයි ටිකක් නිවෙනකල් උයපු එළවලු ටික ෆ්‍රීසර් එකට දාගන්න හදන්නේ. වේලකට ඕන ප්‍රමාණ වෙන වෙනම තමයි දාගන්නේ. එතකොට ඕන කරන බොක්ස් එක විතරක් එළියෙන් තියලා කූල් එක ගිහාම රත් කරලා ගන්න පුළුවන්. කිරට උයන හැම දෙයක්ම මම තියන්නේ ෆ්‍රීසර් එකේ. නැත්තම් රස වෙනස් වෙනවා. අනික මීල් ප්ලෑන් එකක් නැති හින්දා මේ සතිය ඇතුළත කවදා කෑමට ගනීද කියලා කියන්නත් බැහැනේ. මෙහෙම ෆ්‍රීසර් එකේ තියද්දි නරක වෙයිද කියලා බය වෙන්න දෙයක් නැහැ. ඕන වෙලාවක ගන්න පුළුවන්. අල ටික එයා ෆ්‍රයර් එකේ දාපු හින්දා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තියන්න පුළුවන්. ෆ්‍රීස් කරපු සේරම භාජන නම් මම වීඩියෝ කරේ නෑ මහන්සි වැඩිකමට. සුප් එක නිමිලා තිබුණ හින්දා ප්‍රෙෂර් කුකර් එකේ තියෙද්දිම ඒ ටිකක් පොඩි කරගත්තා. අද එළවලු ඇරෙන්න කිසිම දෙයක් මේකට දාලා නැහැ. රෑ වෙලා බොන්න ගනිද්දි බටර් ටිකක් රත් කරලා මේක දාලා තව ලුණු ගම්බිරිස් ටිකක් එහෙම දාලා ගන්නවා. පාන් ටිකක් ටෝස්ට් කරගත්තාම කිචන් එක අස් කරගන්න පුළුවන්. මේ පාන් ටිකත් රෑට වැඩි වෙන හින්දා කොටසක් ෆ්‍රිජ් එකට දාලා පහවදාට එයා ෆ්‍රයර් එකේ රත් කරලා ගන්න පුළුවන්. අද දවස ගොඩාක් වෙහෙස වුණාට නාස්ති වෙන්න ගිය එළවලු ටික රසට උයාගත් එකයි ඉදිරි දවස් එකකින් පහසු වෙන එකයි මතක් වෙද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා. තවත් වීඩියෝ එකක් අරන් එන්නම්. සතුටු පිරුණු ආදරණීය හෙටක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.